2025 දෙසැම්බර් 25. අද නත්තල් මම අද යන්නේ විශේෂ වැඩකට. වේයන්ගොඩ මොට්ටුන්න කිරිටාරාමේ අද තියෙනවා ලේදන් දීමේ වැඩසටහන. ඉතින් මමත් අද ඒකේ සමාජිකයෙක් වෙලා ලේ පරිත්‍යාගය කරන්න තමයි මේ වෙලාවේ යන්නේ. ඉතින් යමු මාත් එක්ක ඒ ගමනට. ආරාමේ පන්සල පැත්තට දැන් ඔන්න හැරෙවුවා මම. දැන් ඉඩ තියෙන තැන බලලා කාර් එක පාක් කර ගන්න ඕන මම. දැන් පන්සලේ ඉන්නේ. අපි ඇතුළට ගිහින් බලමු. සුබනත්තලක් වේවා. ඔන්න සැන්ටගෙන් මට තෑග්ගකුත් හම්බුණා. ඉතින් හම්බෙලා මම ඇතුළට යනකොටම අපේ පාසලේ හිමාශ්ව මල්ලි ඒක ඇතුළේ ඉඳලා මාව දැකලා එළියට ආවා. ඉතින් එයා මට උදව් කරා ෆෝම් එක හොයාගන්න. ඒ වගේම ඒක ෆිල් කරන්න මට පෑනක් තිබුණේ නැහැ. ඉතින් එයා මට පෑනකුත් හොයලා දුන්නා. හොයලා දීලා මම දැන් හදන්නේ මේක ෆිල් කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. යමු බලන්න. ඉතින් මේක ෆිල් කරන්න හදනකොටම එහා පැත්තේ ඉන්න මල්ලි පෑන ටිකක් ආයෙ ඉල්ලගත්තා. ඉතින් එයා ආයෙ පෑන දෙනකම් මම ඔයාලට පෙන්නන්නම් මේක ඇතුලේ මොනවද මේ තියෙන්නේ කියලා. බලන්නකො චුට්ටක් මොනවද තියෙන්නේ කියලා. ෆෝම් එක ෆිල් කරාට පස්සේ මට ටික වෙලාවක් මෙතන ඉඳගෙන ඉන්න උනා. මොකද ડોක්ටර් මාව චෙක් කරන්න ඕනේ. මෙතනදී අපේ බර, ඒ වගේම ප්‍රෙෂර් එක සහ අපේ ලේ වර්ගයේ ලෙවල ඝනත්වය, ඒ වගේ දේවල් චෙක් කරනවා. මීට අමතරව ડોක්ටර් මගෙන් ඇහුවා තව ඔයා ඊයේ රැට කෑවේ කීයටද සහ නිදාගත්තේ කීයටද සහ අද උදේ එනකොට ඔයා කාලා දාවේ. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් ડોක්ටර් මගෙන් ඇහුවා. ඉතින් ඊට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න පුළුවන් උනේ. රෙජිස්ට්‍රේෂන් එක හරි. දැන් ඊළඟට දෙන්නේ බ්ලඩ් දෙන්න තමයි දෙන්නේ. මෙතන බෑග් 3ක් තියෙනවා. ඉතින් ඔයාලා බය වෙන්න එපා. මොකද අපෙන් ගන්නේ ග්‍රෑම් 550ක් වගේ ප්‍රමාණයක් විතරයි අපේ ලේ. ඉතින් මගේ වාරයට කලින් තිබුණේ සුමේද නුගුවෙල සර්ගේ වාරේ. ඉතින් එයා තමයි මට මේ වැඩසටහන ගැන දැනුවත් කිරීමක් කරේ. ඉතින් මම ඒ හින්දා තමයි අද මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන් වුණේ. ඔන්න යාළුවනේ මේ මගේ අවස්ථාව. ඉතින් මේ මම බ්ලඩ් ඩොනේෂන් එකට ආපු 5 වෙනි වතාව. ඉතින් ඔයාලට පුළුවන් අවුරුදු 18ට වැඩි නම් කිලෝ 50ට වැඩි බර තියනවා නම් ඕනෑම අවස්ථාවක ලේ පරිත්‍යාගයක් කරන්න. ඔන්න ඉතින් ලේ දන් දීමෙන් පස්සේ අපිට පොඩි සංග්‍රහයක් වගේම පොඩි ගිෆ්ට් එකක් හම්බුණා. ටී-ෂර්ට් එකක්. ඉතින් ගොඩක් ස්තුතියි ඒකට නම් මේ හැමෝටම. සංග්‍රහයෙන් පස්සේ මම එළියට එනකොට මගේ පාසලේ මිතුරන් කීප දෙනෙක් මට හම්බුණා. ඉතින් මම එයාලත් එක්ක ඡායාරූපයක් ගත්තා. ඉතින් බ්ලඩ් ඩොනේෂන් එක නම් ඉවරයි. හරි වාහනේට ආවා. අදට වෙච්චරයි ඉතින් ගමන. ප්‍රශ්නයක් නැහැ. දැනට ප්‍රශ්නයක් නැහැ. හොඳින් ඉන්නවා. එහෙනම් ඔයාලා ලෙමනා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම Facebook page එක follow කරලා තියාගන්න. අනදී TikTok හැදුවා. ඒකත් follow කරලා තියාගන්න. ඉතින් ජය වේවා හැමෝටම.